සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කර එංගලන්ත තරඟාවලිය පරාජයට පත් වුණා. ඉතින් එක් දින තරඟාවලිය වගේම 2020 තරඟාවලිය පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසට ඇඟිල්ල දිගු කිරීමට පටන් ගත්තා. ඒ වගේම ඔවුන් විවේචනය කිරීමට පටන් ගත්තා. ඉතින් ප්‍රසිද්ධියේම ඔවුන්ට ක්‍රීඩාංගණයේදී බැනවැදීමටත් පටන් ගත්තා. ඉතින් මේ පිළිබඳව ගොඩක් විස්තර විචාරකින් වගේම හිටපු ක්‍රිකට් ක්‍රීඩකින් අදහස් දැක්වුවා. ඉතින් ගොඩක් දෙනාගේ වගකීම් විරහිත පිතිකරණ රටාව දක්නට ලැබුණ නිසා තරගය අතහැර දැමුවාසේ සැලකුවා යයි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකින් ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවේචනය කිරීමට පටන් ගත්තා. ඒ වගේම පුහුණුකරුවන් ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විවේචනය කිරීමට පටන් ගත්තා. ඉතින් කෙසේ නමුත් ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 8 වෙනිදා අයර්ලන්තය සමග තරඟ වැදීමට නියමිතයි. ඉතින් කෙසේ වෙතත් පසුගිය තරඟාවලිය සම්බන්ධව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලින තුෂාර ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා කණ්ඩායමට විවේචනය කර තිබෙනවා. ඉතින් ඔහු පළ කළ අදහස් මෙසේයි. කවදාවත් 20 ගහන්න හිතුවේවත් නැති පවන් රත්නායක අවසාන මොහොතේදී ස්කොඩ් එකට එල්ලුණා නම්බර 4ට. එයා හොඳ 100ක් ගහලා පෙන්නුවා එයා කවුද කියලා. ඉතින් එයාට අවුරුදු 2-3කට කලින් ඔය නම්බර 4 දුන්නා නම් අද එයා හොඳ තැනක ඉඳගෙන නේද T20 හරි එක් දින හරි ලෝක කුසලානයකට යන්නේ. ඇයි ඒක කලින් හඳුනාගත්තේ නැත්තේ? කො ඔයාලගේ සැලැස්මවල්, කො ඔයාලගේ ප්ලෑන් මොනවද ඔයාලා කරන්නේ? හැමදාම ලෝක කුසලානයක් පෙරදලා ගෙදර එද්දී තේරීම් කමිටුව කියනවා අපි හෙට ඉඳන්ම පටන් ගන්නවා අපේ සැලැස්ම ඊළඟ ලෝක කුසලානයට එහෙම කියලා. එහෙම පටන් අරගෙන මේකද ඔයාලගේ සැලැස්මවල් හෙට අනිද්දාට ලෝක කුසලානය තියාගෙන තාම හරියට කණ්ඩායමේ 11 දෙනා තෝරගන්න බෑ. තාම කවුද ක්‍රීඩා කරන්න කියලා හරියට දන්නේ නැහැ. මේවද ඔයාලා මෙච්චර කර හදපු සැලැස්මවල්? ගුටි කන්න නෙවෙයි මන් දැක්කා කවුද මන්දා කෙනෙක් නුවරින් බස්සලා ගහන්න ඕන වගේ කතාවලුත් කියනවා. මිනිස්සු කෑ ගහනවා. එච්චරම එයාලට මේක එපා වෙලා යනුවෙන් ඔහු ඔහුගේ Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඉතින් මේ අතර දසුන් ශානක ඔහුගේ Twitter ගිණුමේ යම් අදහසක් ප්‍රේක්ෂකයන් හට පළ කරලා තිබෙනවා. ඔහු සඳහන් කර තිබෙන සටහන මෙසේයි. ප්‍රේක්ෂකයන් හැමදාම අපිත් එක්ක හිටියා. ලෝක කුසලානයේදීත් අපිට ප්‍රේක්ෂක සහයෝගය අවශ්‍යයි යනුවෙන් දසුන් ශානක සටහනක් තබා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම සමග ලෝක කුසලාන තරඟාවලියේදී පෙබරවාරි 8 වෙනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වෙනවා. ඉතින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි මෙම තරගය පැවැත්වෙන්නේ. ඉතින් මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.